හරි දැන් බලමු මේ මම ගෙනාවේ දැන් මේ 2020 ටෙන්ඩ 2022 මේ කොළඹ රාජකීය විද්‍යාල පේපර් එක. ඒගොල්ල අවසර දෙවෙනි වාර විභාගේ පේපර් එක. බලන්න මේක මුළු ලංකාවම බලන්න ඔයාලා ෂෙයා කරන්න. හරි. ෂෙයා කරලා මුළු ලංකාවටම ෂෙයා කරන්න. මේකේ හොඳ වැදගත් හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා 22 වුණාට හොඳට ලස්සන නදලා තියෙන පේපර් එකක්. හරි. ඒතර මම මේක සම්පූර්ණයෙන්ම විස්තරයක් කරන්නම්. ඔයාලා හොඳට පේපර් එක ඉස්සෙල්ලා දිහා බලලා දැන් මගේ ස්ක්‍රීන් එකේ තියෙනවනේ පේපර් ප්‍රශ්නේ. ඒක පොතක ලියාගෙන හරි කරගන්න. මේක හරි වැදගත්. හරිද? හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට පළවෙනි එකේ තියෙන්නේ මේ සුළු කරන්න කියලා 9 වසර පේපර්. 9 වසර විභාගේ පේපර් එකක්. මේ විභාගයේ පේපර් එකෙන් ප්‍රශ්නයක්. හරිද? එතන මේ දීමේ පාදනේ තියෙන දෙකේ පාදේ ඉස්සෙල්ලා මම කියන්න මේ දෙකේ පාදේ කියන්නේ මොකද්ද? ඉතින් මෙහෙම කියමු සංඛ්‍යාවක් උදාහරණයක් ගමු අපි 8 කියලා. දෙකේ පාදේ කියන්නේ මේක බෙදාගෙන යනවා අපි දෙකේ. 8 දෙකෙන් බෙදනවද? ඔව්. 8 දෙකේව 4යි. ඉතිරි තියෙනවද? නෑ බිඳුවයි. ඔන්න ඕක ලියන්න. ඊළඟට 4ක් බෙදනවා දෙකෙන්. කීයද? 2යි. ඉතිරි තියෙනවද? නෑ බිඳුවයි. ඊට පස්සේ ආයෙ බෙදනවා මේ දෙකෙන්. 1යි. ඉතිරි තියෙනවද? නෑ බිඳුවයි. ඉවරයිනේ. එහෙනම් මේක ලියන්නේ අපි කොහොමද? 1 බිඳුව 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 තුන මේ 1 බිඳුව 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 මේක ඇටින් ලියනවා 2 කියලා. ඔන්න ඕකට තමයි කියන්නේ දෙකේ පාදේ. ඒතර මේක අපි ඝන කරාමක දැම්මොත් මෙන්න මේ වගේ ඝන කරාමක දැම්මොත් දෙකේ පාදේ කියන්නේ දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ බිඳුව කියන්නේ නම් අපි දන්නවා 1. ඔයාලා දන්නවා දෙකේ බිඳුව කියන්නේ කීයද? 1ට. දෙකේ 1 කියන්නේ 2යි. දෙකේ 2 කියන්නේ 4යි. දෙකේ 3 කියන්නේ 8යි. දැන් මට කියන්න කවුරු හරි මේකට දැම්මොත් මේ 8 කියන එක අපිට ආවේ මෙන්න මෙයාට විතරන එකක්. මෙන්න මෙතෙන් අපි බෝලයක් දාන. ඔන්නෝක තමයි මේ ඝන කරාම හැදෙන්නේ. හරිද? දැන් මතක නැති ළමයි චුට්ටක් මතක් කරගන්න. දැන් බලමු මේ ප්‍රශ්නෙට යන්කෝ 1 බිඳුව බිඳුව 1 ඊළඟට 1 අඩු කරන්න තියෙනවා. මෙහෙම කියන ඝන කරාම මේ මෙයාට පළවෙනි එකට ඉන්නවා. ඊළඟ එකෙත් ඉන්නවා. එහෙනම් මෙයාගේ 1යි 1 කියන්නේ කීයද? බිඳුවයි. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ බිඳුව. මේකේ නෑ. හැබැයි ඊළඟ එකේ තියෙනවා. ඒ කියන්නේ මේකේ නැත්තම් වැඩක් අඩු කරන්න. නෑ ඒක එකමයි. ඊළඟට මේකේ මොනවත් කරන්න දෙයක් නෑ. මේකේ නෑ. අපි මෙහා මෙතෙන්ට ගෙනල්ලා ලියනවා. ඇයි මේක මෙතෙන් දාන්න පුළුවන්. ඒක තමයි නීතිය. ඒතර මෙතෙන් 1යි. ඒ කියන්නේ මෙතන 2. මේකේ උත්තරේ කීයද බලන්න. මෙයාට බිඳුවක් වැටෙනවා බෝලයක් මෙතෙන්ට බෝලයක් වැටෙනවා. මෙයාගේ බෝලේ කියන්නේ 4යි. මෙයාගේ බෝලේ කියන්නේ 2යි 4යි 2යි 6යි. මේකේ උත්තරේ 6යි. අපි ඔන්න මං කියලා බලන්න මෙන්න මෙහෙමයි යන්නේ. හරි. 6ක් එන්නේ කොහොමද? ඔයාලා කියන්න බලන්න මෙන්න මේකේ උත්තරේ කීයද? මෙතන 8යි. මෙතන 1යි 9යි නේ. මෙයා 9යි. අඩු කරන්න කියනවා. මේ දෙන්නට බෝල දෙක දැම්මා. මෙයා 2යි මෙයා 1යි 2යි 1යි 3යි. එහෙනම් 9 3ක් අඩු වුණොත් කීයද? 6යිනේ. 6 මේ වගේ බෙදන්න බලන්න. 6 බෙදනවා 2කින් 3යි ඉතිරි නැහැ බිඳුවයි. 2 බෙදනවා 2කින් 3 බෙදනවා 2කින් 1යි ඉතිරි 1යි එච්චරයි. එහෙනම් ලියන්න කවුද? 1 1 බිඳුව 2. හරිනේ. වැඩේපත් තුනනේ ගානට. හරි.
ඒතර මේක හරි වැදගත්. මේව සාමාන්‍යයෙන් දෙනවා අඩුයි. නේ? විභාග ප්‍රශ්න වලට මේ ද්විමේ සංඛ්‍යා ටිකක් අඩුයි. හරි. හරි හොඳයි. මේ කියන විදිහ තේරෙනවා නම් ඔයාලා ඔය වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ෂෙයා කරන්න. තවත් ඉන්නවා ලංකාවේ ළමයි 2 ලක්ෂ ගණන් 3 ලක්ෂ ගණන් විභාග ලියවල. හරිද? ඒතර ලක්ෂ 3ම සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බොත් මම නේද? මේ ලියන ළමයි මගේ මේ channel එක subscribe කරොත් මොකද වෙන්නේ? මොකොත් වෙන්නේ නැහැ. ඔයාලා ගතිය යන්නේ නැහැ නේ. ඔය කාට හරි තක් ගාලා බලා ගන්න පුළුවන්. මගෙන් දාන වීඩියෝ බලන්න පුළුවන් තව කාට හරි. ඔයාලගේ නංගිලා මල්ලිට එහෙම බලන්න පුළුවන්. මොකද මම ඔය හැම විෂයයකටම දානවා. සෝරි හැම පන්තියකටම දාලා රික්වස් දානවා. හරිනේ. ඊළඟ බලන්න දෙවෙනි එක. විසඳන්න. මේක දැක්කම මොකක්ද දෙන්නේ? භාග ටිකක් නේ තියෙන්නේ. මෙන්න මෙයත් භාගයක්. මැද ලකුණක් තියෙනවා දාන. මෙයත් භාගයක්. මැද ලකුණක් තියෙනවා සමානයි. මෙයත් භාගයක්. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න එකතු කරොත් මෙන්න මේ භාගයට සමාන වෙනවා. හැබැයි අපින් අහන්නේ මොකක්වත් අහන්නේ නැහැ විසඳන්න කියලා කියනවා. මේ උන්ගේ තියෙන වැඩේ බලන්න මේ ළමයි කොහොමද දන්නේ මේක විසඳන්න කිව්වට. මේක හැබැයි ඒ හොයන්න කියලා කිව්වා. මට මතකයි එක සැරයක් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දීලා මෙන්න මෙයා 40යි මෙයා 70යි මෙතන A කියලා දෙමු. මේක අහලා තිබ්බා A සොයන්න. එහෙනම් මොකද කරන්නේ? ළමයා මොකද කරේ? මේ ඉන්නේ හොරගෙඩිය කියලා ලිව්වා මෙතන. මේ ඉන්නේ නේ. ඒතර ඔන්න ඔයගේ ළමයි ඉන්නවා ලංකාවේ. එහෙම හරි ස්පේන ළමයිට. සමහර ළමයි එහෙම ලියන්නේ. ඒකස් දැක්කාම දුකේ බෑ තිබ්බ විදිහටම තියෙනවා පොත්තේ. එයාගේ ඉන්ඩෙක්ස් නම්බර් විතරයි ලියලා තියෙන්නේ. හරි. ඒ වැඩ නැහැ. ඔයාලා හොඳට විභාග ලියලා පාස් වෙන්න ඕනේ. ඇයි? ඒක ඉතින් ඔයාලා තමයි දන්නේ නේ. හරි. මේ බලන්න මෙන්න මේ දෙන්නගේ හරය සමානයිනේ. කවුද ඒ? ඒමයි නේ. එහෙනම් කිසි අවුලක් නැහැ. මේ දෙන්නගේ හරය එකමයි ඒමයි. මම ලියනවා ඒ කියලා. එහෙනම් මේ දෙන්නට මොනවා කරන්න පුළුවන්ද? මේ තියෙන ගණිත ධර්ම කරන්න ඕනේ. මෙතන තියෙන එකතු කිරීමනේ. එහෙනම් 3ට 2ක් එකතු නම් කීයද? 5යි. මේ පැත්ත සමානයි 1 බෙදීම 2. හරි. ඉතින් මේ ප්‍රශ්නේ දුන්නේ මේ දෙලේකේ පරමාර්ථය මොකද්ද? පරමාර්ථය තමයි මොනවා කරන්නද? එතකොට මේ හරස් ගුණිතය කියන ගණිත කර්මය හරස් ගුණිතය කියන ක්‍රමය මේගොල්ලෝ දන්නවද කියලා බලන්න තමයි මේක අහන්නේ. ඔන්නෝම ගුණ කරනවා. එතකොට මේ 5යි 2යි නේ ගුණ වෙන්නේ. 5යි 2යි ගුණ නම් කීයද 10යි. 1යි ඒ ගුණ වුණු ඒමයි. හරි හම්බෙලා තියෙනවා ඒ වලට 10යි කියලා. දැන් හරිද උත්තරේ? හරි. නෑ සර්. තව මොකද්ද? එහෙනම් ඒ සමානයි 10 කියලා ලියන්න ඕනේ නැද්ද? ඕනේ නෑ මේ තියෙනවනේ. 10 කියන්නේ ඒමයි. ඒ කියන්නේ 10යිමයි. දෙකම එකයිනේ. නේ? නම් මේ දෙකම හරි. ඊළඟ 3. 3 මොකද්ද කියන්නේ? A O B. A O B හා කොතනද ඉන්නේ? A O B. මෙන්න මේ ත්‍රිකෝණයක් ගැන කියන්නේ. වෙනවනේ ත්‍රිකෝණයක් කියලා. ඒකේ තියෙන්නේ මොනවද? මෙතන ඍජු කෝණයක් තියෙනවා. මෙතන ඉරි දෙකක් කියන පාදයක් තියෙනවා. ඊළඟට කියනවා COD. කොහොසි? COD. ඒකෙත් තියෙනවා ඍජු කෝණය ඉරි දෙකයි. මේ වගේමයි නේ. හරි. අහනවා අංග සමවන අවස්ථාව ලියන්න. හරි. අංග සම වෙන්න මොනවද තියෙන්නේ? අංග සම අවස්ථා ටිකක් තියෙනවනේ. දැන් මම කියන්න ඕනේද ඔයාලා බලනවා. හතරක් තියෙනවනේ. මොකක්ද ඒක? පා අවස්ථාව. අනිත් එක කෝ අවස්ථාව. ඊළඟට
කර්ණ පා. ඊළඟට කෝ පා අවස්ථාව. දැන් මේ දෙකෙන් මේක ගන්න පුළුවන්. කෝ පා බෑනේ දැනටම තියෙන්නේ එක කෝණයයි පාදයයි. හැබැයි ඒක ගැන චුට්ටක් කියන්න පුළුවන් නේ. ඊට මේක ටිකක් කියන්න අමාරුයි. පාකෝපා ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්. පොඩි හරියක් තමයි මෙතන පා ඒක බෑ. කෝණයක් තියෙනවනේ. මේ දෙක කර්ණ පා ගන්න පුළුවන්. කර්ණයකුයි පාදයකුයි. එහෙම දෙයක් දන්නේ නැහැ. මේක කර්ණය තමයි. මේකත් කර්ණය. දැනට ඒක ගන්නත් පුළුවන්. හැබැයි කෝණයක් තියෙන නිසා අපිට මේක ගන්නත් බෑ. එහෙනම් මේක හරි මේක හරි නේ. උතුරු දෙකෙන් එකක්. මෙන්න ඕනේ කොහොම හරි. දැන් බලමු මේ වැඩේ. මේක හරි. මේ දෙන්න ඉන්නවනේ. කෝණෙත් හරි. ඊටසේ අපිට තියෙන්නේ පාදයකුයි කෝණයකුයි පාදයකුයි. මේකත් පාදයකුයි කෝණයකුයි පාදයකුයි. මෙන්න මේ දෙන්න ගැන මොකක්ද හිතෙන්නේ? දැන් ඉතින් කල්පනා කරන්න බලන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද කියලා. අනික් පාදේ ගැන දීලවත් නැහැ. කාටද කියන්න පුළුවන් මෙතන කෝණේ කොටයි මෙතන තියෙන්නේ. ඉතින් ඔක්කොනනේ. එහෙම වුණොත් මේක හරි. තව කාටද කියන්න පුළුවන් මෙන්න මේ පාදය මේකට සමාන වෙන්න ඕනේ මේක අංග සමවෙන්න. නේ මේකේ අංග ටික මේකේ අංගට සමාන වෙන්න නම් මේ දෙක අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. එහෙම කියලා ගන්න පුළුවන්. නේ වඩා නිවිද පිළිතුර එතකොට මේකත් හරි මේකත් හරි. ඔය දෙකෙන් එකක් ගන්න පුළුවන්. තව මොන හරි තියෙනවනම් ක්‍රමයක් කමෙන්ට් එකක් දාන්න. හරි. ඊළඟ 4 ටැංකියකින් ඇඳගත්ත චූටි ටැංකියක්. මේ මම බින්දු වෙන ළමයටත් මම මේ කියන්නේ හරි. මේ ටික අල්ල ගන්න කොට දා ගන්න පුළුවන් විභාගේ. තමාස තියෙනවා කීයද? 7 වෙනි මාසේ. තමාස 4ක් විතර තියෙනවා ලස්සනට හරි. හරි ටැංකියකින් 4න් 3ක් පිරিলা. ඒතර මෙන්න මේ වගේ 4න් 3ක් පිරিলা. හරි. තව වෙන කීයක් තියෙනවද? 4න් 1ක්. නිකන් නෙවෙයි. ජලයේ පිරී ඇති අතර ජලයේ පිරී ඇති විට එහි ජල ලීටර් 300ක් තිබෙනවා. මෙන්න මේ කෑල්ලේ 300ක් තියෙනවා ලීටර්. හරි. ටැංකිය ධාරිතාව හරි. දැක්ක ගමන් නිකන් මතක් හිතෙනව නේද මේ 300ක් කියන්නේ එක ගානේ 100 ගානේ ගත්තොත් 3ක් එනනේ 300. එන එකක් කියන්නේ 100 මේක. එන මුළු ධාරිතාව 400. නේ 400 මේ මනෝමය හදන්න පුළුවන් ගණන්. තව කාට හරි මොනේ මේක හදලා පෙන්නන්න. හකරම් බලන්න කොහොමද එන්නේ? 4න් 3ක් කියන්නේ කීයද? 4න් 3ක් කියන්නේ 300 ලීටර්. එන අපි 4න් එකක් හොයනවා. මොකද කරන්නේ? 300 බෙදනවා 3න්. එන කීයද? 100 ලීටර්. ඉවරනේ වැඩේ. 4න් එකක් නේ උඩත් ඉතුරු වෙන්නේ. එන කීය 300ට එකතු කරනවා 100ක්. එහෙනම් 400 ලීටර්. හරිනේ? ඊළඟ පහේ කියනවා මෙන්න මේක වර්ග ප්‍රකාශනයක් තියෙනවා නේ. ද්විපද වර්ග ප්‍රකාශන මේක ත්‍රිපද වර්ග ප්‍රකාශනයක් විදිහට සාධක වලට කඩන්න. නම් A B වල අගය යනවා. දැන් කොහොමද මේක කරන්නේ? මේක ප්‍රසාරණය කරන්න බලන්න. මේක කියන්නේ පළවෙනි පදේ වර්ගය. ඒ කියන්නේ 3 වර 3 9x වර්ගය. ඊළඟ පද දෙකේ ගුණිතේ දෙගුණය. දෙක ගුණුනම් කීයද? 6x ඍණ 6x. ඒක දෙකෙන් ගුණනම් ඍණ 12x. ඊළඟ දෙවන පදේ වර්ගය කියන්නේ දෙකේ වර්ගය 4යි ධන 4යි. ඕකනේ තියෙන්න ඕනේ මෙතෙන්. හරි. දැන් අපි මෙතන ඍණක ධන එකක් තියෙනවා. මෙයාට තියෙන්නේ මොකද්ද? ඍණ එකක්. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන්. මෙතන නම් ගැටලුවක් නැහැ ඍණ තියෙන්නේ. එහෙනම් A කියන්නේ කීයද? A කියන්නේ 12යි. B කියන්නේ 4 නෙවෙයි ඍණ 4ක් වෙන්න ඕනේ. මෙතන ඍණ තිබ්බොත් නේ මෙතෙන්ට ඍණ වැඩේ.
එන ඍණ ඍණ ධන වෙනවනේ. මෙන්න මෙහෙම ඉන්නේ. මෙයාට ඍණ තිබ්බා. හරි. ඊළඟ 6. මේ ප්‍රශ්න නම් කෙලින්ම මේ 10 වසර පොතෙන්ම අරගත්ත එකක් නේ. මේවා එකක් තියෙනවා අභ්‍යාස පොතේ තියෙන. කොහොමද කරන්නේ? ඔයාලගේ ඉස්සෙල්ලා උගන්වලා ඇති කවුද? x ඍණ 1 ධන x බෙදීම 1 ඍණ x. මේ දෙක වෙනස්. මේ දෙන්න එකක්ද දෙකක්ද? මේ දෙන්න දෙකක් ඇයි? මෙයාගේ x වලට තියෙන ධන, මෙයාගේ x වලට තියෙන ඍණ. මෙයාගේ තියෙන්නේ ඍණ, මෙයාගේ තියෙන ධන. ඒතර ධනයි ඍණයි කියන්නේ මාරුලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? පොදු හරයට ඔය දෙන්නම ගන්න ඕනේ. ඌව උගන්නලා තියෙන්නේ ඔළුවේ තියෙන හැබැයි දැන් ඇවිල්ලා නැහැ. වැහිලා තියෙන එක එක දේවල් වල. හරි. දැන් බලමු. මේ පදේ මෙයාගේ ඉන්නවන්නේ නැත්තේ කවුද මෙයා? එහෙනම් ඒක මේකෙන් ගුණ කරන්න ඕනේ. එකෙන් ගුණ කරා කියලා වෙනසක් කරන්නේ නැහැ. 1යි ඍණ x ඊළඟ ධන. මෙන්න මේ පදේ මෙතන තියෙනවා. නැත්තේ මෙයානේ. එහෙනම් මේක මේකෙන් ගුණ වෙන්න ඕනේ. ගුණ කළාම ලියමු. x වලින් ගුණ වුණොත් x වර්ගය. x එකෙන් ගුණ වුණොත් ඍණ x. දැන් හරි. එහෙනම් මේක ලියන්න පුළුවන්. x වර්ගයේ මුලින් ලියා ගන්නවා මම x වර්ගය ඊළඟ x පදේ මෙතන ඍණ 1යි මෙතන ඍණ 1යි ධන ඍණ 2යි x ඍණ මෙතන තියෙන එක ධන විදියට ධන 1 බෙදීම x ඍණ 1යි කවුද 1 ඍණ x මේක තමයි උත්තරේ. තව කාට හරි මේක සාධක හොයලා ලියන්නත් පුළුවන්. එන ඕන ලියන්න. දෙක හැදෙන්නේ එක්වරක් එක ධන වෙන්න නම් එකක් ඍණ වෙන්න ඕනේ. එන්න දෙන්නම ඍණ වෙන්න ඕනේ. එහෙනම් කවුද වෙන්නේ සාධක? x ඍණ 1යි අනිත් එක x ඍණ 1යි. දෙන්නම විදීම x ඍණ 1 1 ඍණ x. දැන් මොකද කරන්නේ? මෙයාට මෙයා කැපෙන උත්තරේ නකව x ඍණ 1 බෙදීම 1 ඍණ x. ඕන් එන උත්තරේ දෙක. පේපර් එක හදලා තියෙනවා සොබිරේනේ. හරි. ඊළඟට මේ චූටි ගණනුත් තියෙනවා. මේක දැක්කාම කියනවා මේ දැක්කාම එන අමාරු හැබැයි පොඩි ලේසි නේ. හැබැයි මේවා මේ උඩ තිබ්බේ දැක්කාම ලේසි. ටිකක් අමාරුයි හදන්නේ මේ. දෙකනේ. එහෙම තමයි දෙන්න ඕනේ. හරි. x යගේ හා c යගේ සුරිල x යගේ c සුරිල ලියන්න ඕනේ. එහෙනම් x වල අගය c ත් එක්ක ලියන්න ඕනේ. හරි මේ දෙන්න එකට ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ බලමු. c ඇසුරෙන් නම් c සමානයි කියලා ලියවෙන්න ඕනේ බලමු. හරි. දැන් මට කියන්න මෙන්න මේ ත්‍රිකෝණය දැක්කම මොකද දෙන්නේ? මෙන්න මේකනේ පාදයක් දිගට හැදෙන බාහිර කෝණය මේ මෙතන. එතන කීය දෙන්නේ? මෙතන 2යි මෙතන c නම් 3යි c. මෙයා කීය දෙන්නේ? 3යි c. ඊට පස්සේ මේ ත්‍රිකෝණේ බාහිර දික් කරනවා x කියන්නේ. එහෙනම් x කියන්නේ කාටද? මෙතන 3යි c මෙතන c. ඒ කියන්නේ 4යි c. අච්චරයි. 8 මෙතන කාණ්ඩාංකයක් දීලා තියෙන 1,1 මේකේ දීලා නැහැ x තියෙනවා y තියෙනවා හැබැයි අනුක්‍රමණය දීලා තියෙන 3යි අනුක්‍රමණය කියන්නේ මොකද්ද m මගුර 3යි සමීකරණය එහෙනම් අපි සමීකරණ ලියද්දී y සමානයි mx ධන c මොලියන්න හරි ආන්නේ අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩේ නෙවෙන්නේ නොවන හින්දා අපි ලියනවා y වලට මේක ආදේශ කරන්න ඕනේ නැහැ මෙහෙම ලියමු අනුක්‍රමණය 3යි එහෙනම් 3ix ධන c y හැබැයි c කියන්නේ කවුද කියලා හුවොත් කොහොමද කරන්නේ එහෙනම් මේකම ලියනවා y 1යි m 3යි x x 1යි මේකේ තියෙන වෙලේ ධන c එහෙනම් 3 වරක 1 3යි මෙතන 1යි ධන c එහෙනම් c කියන්නේ කීයද එකෙන් 3ක් අඩු වෙන ඍණ 2යි. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ආයතනය y සමානයි 3x ඍණ 2යි. මේක තමයි සරල රේඛාවේ සමීකරණය. හරි. බලන්න. නේ. 9
නමි බලන්න. මිනිත්තුවකට මිනිත්තුවක් කියන්නේ කීයද? මිනිත්තු එක කියන්නේ තප්පර 60යි. ජලය ලීටර් 30ක් ගලා යන නලයකින් මේක යනවා ලීටර් 30ක්. මිනිත්තුවකට විනාඩියකට ලීටර් 30ක් පිට වෙනවා. නලයක ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය තප්පරයට මිලිලීටර් වලින් සොයයි. දැන් තප්පර 60ක් නේ තප්පර 60ක් කියන්නේ මිනිත්තු එකයිනේ. ඒතර මිනිත්තුවකට 30ක් යනවා නම් තප්පරයකට එහෙනම් මොකද කරන්නේ? තප්පර අපිට කරන්න පුළුවන් 30 බෙදුවොත් ලීටර් මිනිත්තු 60යි. එහෙනම් එක තප්පරයකට කීයද? තප්පර 60කට ලීටර් 30ක් යනවා නම් එක තප්පරයකට කීයද? එහෙනම් මේ කපන්න පුළුවන්. දෙකින් එකයි කියන්නේ 0.5 ලීටර්. එහෙනම් තප්පරයකට ලීටර් 0.5යි. ඒ කියන්නේ තප්පරයකට ලියන්න පුළුවන් මිලිලීටර් කීයද? 500යි මිලිලීටර්. තේරුණාද නැහැ? 0.5 කියන්නේ මේක අපි ලීටර් වලට අරගුවොත් 1000න් ගුණ කරන්න ඕනේ. 1000 කියන්නේ දශම ස්ථාන 3ක් යන්න ඕනේ. දැනට මේකක් ඇවිල්ලා තියෙන. තව දෙකයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ 500යි. හරි. මේක ABCD ඍජු කෝණාශ්‍රයේ x කෝණය අගය අහනවා. මෙන්න මේ කෝණය කීයද කියලා තමයි අහන්නේ. මේකේ ලක්ෂණ මොනවද? මේ පාදය මේකට සමානයි. මේ පාදය ටික මේකට සමානයි. ඊට පස්සේ මේවා සමාන්තරයි. මේවත් සමාන්තරයි. හරි. වෙන එච්චර මේවා ඍජු කෝණ වෙන්නේ නැහැ. හැබැයි මේවා මුළු ඍජු කෝණ වෙනවා. මේ කතන්දර ටික තියෙනවා. හරි. දැන් මෙතන ඍජු කෝණයක්, මෙතන ඍජු කෝණයක්, මෙතන ඍජු කෝණයක්, මෙතන ඍජු කෝණයක් ඔන්න ඔය ටික තියෙනවා. දැන් මේක මෙතෙන්ට සමාන වෙනවනේ. මේකේ වර්ගඵලයම සමානයි මේ දෙන්නයි. එතකොට කොහොමද වෙන්නේ? මේ ඒකාන්තර කෝණ යන්න පුළුවන් නෙමෙයි. මෙතනින් මෙහෙම පටන් ගන්න මෙහෙම ඕම කියලා මෙතෙන්ද ගියාගෙන මෙයා x හරි. මෙතන තොන යන්න පුළුවන්. මේ මෙතන ඕම ගිහිල්ලා යන්න පුළුවන්. මෙන්න මෙතන 25යි. වෙන මේ ගමනේ තියෙන මෙතන. හරි. එහෙනම් මොකද කරන්නේ? x වලගේ දැන් පුළුවන් හොයන්න. මේ කැලේ 90යි. මෙතන x මෙතන 90න් x අඩු කරනවා. කොහොමද? 90න් x අඩු කරනවා මේ මුල්ල. මෙතන 90යි. මේක x සමාන 180යි. 90 180යි. මෙතන සමානයි 180යි කියන සමානයි. ධනයි ඍණයි. එකේ ගන්න බැරි වෙනවනේ. වෙන ක්‍රමයක් ලියන්න පුළුවන් කීයද? නම් මෙහෙමත් පුළුවන්. මෙතන 90යි. මෙතන 25යි. මෙතන දන්නේ නැහැ. එහෙනම් 90 25 කීයද?
එනම 5යි 11යි 115යි. හරි. එහෙනම් 180න් 115ක් අඩු කරනවා 5යි 2ක් නේ 65යි. මෙන්න මේ කැලල 65ක් වෙනවා. හරි. කොහොමද 80 මේ කොහොමද 90ක් වෙනවනේ 65යි. දැන් 65යි නෝ කියන්න පුළුවන් මෙයාත් 65යි නේ එහෙම ගියේ. ඒ ටික හරි එහෙම යන්න ඕනේ නැහැ. එතන කෙලිම ගන්නත් තිබ්බ 90යි නේ. ඔව්. ඉතින් බලන්න මොම එනවා. වෙන කවුද ගන්න පුළුවන්. ඔන්න මෙහෙමයි. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දිගයි. මෙන්න මේ දිගයි සමානයිනේ. මේ බෙදලා ඇද්දි. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් 65 65 මේකටත් එන්න ඕනේ 65ක්. හරි. ඊළඟට 11. රූපේදී යති. ඔව්. තොරතුරු වෙන සංයුක්ත රූපේ පරිමිතිය සොයන්න. මෙන්න මේ රූපේ පරිමිතිය යනවා. දැන් කියන්න මට පරිමිතියට කෝණ මේ රේඛා කීයක් තියෙනවද? මේක 1, මේක 2, මේක 3, මේක 4, මේක 5ක් තියෙනවා. හැබැයි යෝකි දෙකක් එක වගේ, 3ක් එක වගේ. එහෙනම් මේක හොයන්නේ එක එන් ඡාපදිව. එයි මම එහෙම ගත්තේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන 180යි. මේ වලින් සූත්‍රය මොකද්ද? 25r ගුණ කිරීම 360න් θ 25 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට කීයද? 21යි. 360 θ 120යි. දැන් කපමු. එකසිය 20ට කැපෙනවා 3යි. මෙතන 4ක් 3යි. ඒ තුනට මේ තුන කැපෙනවා. වෙන ඉතුරු වෙනවා 44. දැන් එන කීයද? 44 ඒව කීයද? 3යි. කීයද? 12යි 13යි. 132යි. 21 කැලි කීයද? 2යි. 42යි. එකතු වුණාම 174යි. හරි. ඊළඟට මිනිසුන් දෙදෙනෙකුට දිනකට පැය 8ක බැගින් වැඩ කරමින් දින 3කදී වැඩ නිම කළ හැකිය. එමෙන් දෙගුණයක කාර්යයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන මිනිස් පැය ගණන කීය? මිනිස් පැය. මිනිස්සු පැය. දින 3ක් කියන්නේ නැහැ. හරි. එහෙමයි. මිනිස්සු දෙන්නයි. අපි ලියන කොහොමද? මිනිස් පැය දින. හරි. මේක ගත්තොත් අහන්නේ මිනිස් පැය. දින ගාන අහන්නද? පැය වල ලියන්න තියෙන්නේ. මිනිස්සු දෙන්නයි පැය 8යි දින 3යි. අඩවරත් එක 16යි 16 3න් ගුණ වුණාම 48යි. ඒ වගේ දෙගුණයක් 48 දෙකෙන් දුන්නොත් කීයද?
96ක් කියන්න ඕනේ. මිනිස් පැයනේ යන්නේ. මේ 96 මිනිස් පැය දිනවල. දින 3න් අපි බෙදුවොත් 32යි. මිනිස් පැය නම් 32යි. 13 දී ඇති රූපයේ ABC හා ABD සමද්විපාද ත්‍රිකෝණයකි. මේ දෙන්න සමද්විපාදලු. හරිනේ මේකයි. right. මෙන්න මේ කෝණේ 20යිලු. අහන්න x වල වගේ වෙන්න මේ කැලල අහන්න. කොහොමද බලන්නේ? මෙන්න මේ දෙන්න සමද්විපාද නම් මෙයා 3x නම් මෙයා 3x. මෙයා 4x නම් මෙයාත් 4x. එහෙනම් මෙතනත් දෙන්න ඕනේ x. දැන් ඔක්කොම සමාන කරන්න 180ට. මෙතන 4යි x ධන මෙතන 4යි x ධන මෙතන 20යි සමානයි 180යි. කොහෙන්ද 180යි? මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. මෙතන කීයද? 8x. මෙතන 20 හැපැත්තට ගියොත් 160ක් වෙන අඩු වෙලා. මෙතන 8යි x. දැන් මොකද කරන්නේ? මෙතන 8න් x කියන්නේ 16ට 8 වත් 2යි 0.20යි නේ. හරි. 14 100ට 8ක වැල් පොලේ අනුපාතයකට රුපියල් 10000ක් ණයට ගත් අයෙක් වසර දෙකක් අවසානයේ ගෙවිය යුතු පොලිය. මේ වැල් පොලිය චුට්ටක් හදන විදිය වෙනස්. හරි. සුළු පොලිය වගේ නෙමෙයි. එන ඉස්සෙල්ලාම අපි ලියනවා පළමු වර්ෂයට පොලිය සමානයි 10000 ගුණ කිරීම 100ට 8. මේ කැපුවා කීයද? 800යි. ඊට පස්සේ දෙවෙනි එකේ මොකක්ද දෙන්නේ? දෙවන වර්ෂයේ ආරම්භයේ පොලිය ගණන හදද්දි මේ සමාන කිරීම එකම කෙලින් ලියන්න පුරුදු වෙන්න. මගෙත් ලියලා නැහැ. එහෙනම් දෙවන වසරේ ආරම්භ පොලිය වෙන්නේ මේ 10000ට එකතු කරනවා 800. කීයද? 10800. ඊට පස්සේ යනවා තුන්වෙනි එක ආන්නේ දෙවන වර්ෂයේදී ගෙවිය යුතු පොලිය. එහෙනම් දෙවන වර්ෂය පොලිය සමානයි 10800 ගුණ කිරීම 100ට 8. මේ බින්දු දෙක අපුවා 8න් ගුණ කරන්න 84යි 8යි පොලිය නම් කීයද? 864යි. 15 රූපී ABCD චතුරස්‍රයලු. හඳ 4යි තියෙන. හරි. මෙන්න මේක අංශක 70යිලු. එන්න මෙයත් 70යි. එන්න මෙය 110යි. මෙයත් 110යි. එහි සරල රේඛා. අනේ මෙන්න මේ කැලල. මේ 90යිද? නෑ. ඊළඟට යන්න පුළුවන් කොහොමද? sorry සමචතුරස්‍රයක් කියලා කියන්නේ. එහෙනම් මේ 90යි. දැන් මේ කැලේ යන මේක දන්නවා මේකත් හරි මේක මෙතන 90න් මේ කැලේ කීයක් දෙන්නේ? සමචතුරස්‍රයන් නම් මේව සමානයිනේ. එහෙනම් ඔය ඒකාන්තර කෝණයේ සිද්ධි තියෙනවා.
බලන්න ගන්න පුළුවන්ද කියලා. කවුරුත් මතක වෙයිද? එහෙමයි යන්නේ කාගේවත් නැහැ. මම ටිකක් කළා හිටිය වල පුළුවන් හරි බලන්න මෙන්න මේ විකරණේ මෙතන 90යි මේ දිග සමාන නම් මෙයා එන කියලා 45යි මෙයත් 45යි ඉවරයි වැඩි මේ ත්‍රිකෝණයක බාහිර මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීම හදන මේ x කියන කෝණය සමාන කරනවා අනිත් දෙන්නට කවද 70 ධන 45 කිය 5යි 11යි 105යි ඊළඟ 16 මම හැමදාම කියනවා ඔයාලට මෙන්න මේව කරද්දී කටපාඩම් කරන්න එපා. මේ හදන ක්‍රමය ලේසියට තියෙන මේ ඕකම නැතත් වෙන තැනක මීට තියෙනවනේ. වෙන තැනකින් මේක ඇඳ ගන්න. පැන්සලෙන් ඇඳ ගන්න. තප්පර 50ක් එන්නේ හරි. මේක ඕන ගන්න හදන්න ලේසි මේ ක්‍රමය. මේක ඒ තියෙන විදිහට මම දැන් හරි. මේක B නේ. මම පෑන් දෙක ගන්නවා. පෑන් දෙක ගන්න බල. ඇඳ ගන්න මේවා. හරි. A dash ටංගල පාට කරන්න A dash කියන්නේ ඒ වල නැති ටික. හරි. ඊළඟට යනවා B dash වෙන පෑනකින් ගන්න. B dash ගන්න අනිත් පැත්තට B වල නැති ටික B රවුම හැර. දැන් මම තියෙන්නේ ඡේදනේ. කෝ ඡේදනේ? මේ ටික ඡේදනේ වෙලාද? නෑ. මේකත් නෑ ඡේදනේ වෙලා තියෙන්නේ එළිය. දෙපැත්තටම කැපුණ එළියනේ. right. ඒ කියන්නේ එන එළිය නෙවෙයි. කොහෙද දෙන්න ඕනේ? මේ කැලලයි මේ කැලලයි පාට වෙච්ච ටික. එහෙනම් කවුද ගන්නෙ? මෙන්න මේගොල්ලෝ. මෙතන ඉඳලා ඕම එන්න ඕනේ. මැද කැලල ඉන්නේ නැහැ. හරි. 17 කමල්ගේ මාසික දුරකථන ගාස්තු 2500කි. හරි. ඒ සඳහා 115ක එකතු කළ අගේ මත බද්දක් අය කරයි. නම් ඔහුගේ බිලට එකතු වන බදු මුදල සොයන්න. මේ බදු මුදල. එහෙනම් ඔය ලේසිනේ. එහෙනම් 2500යි මුල කිරීම 115යි. මේ බින්දු කැපෙනවා මේ. මේක ලේසි මේ 10න් ගුණ කරොත් 25 250යි. 5න් ගුණ කරොත් 75යි. sorry 125යි. නේද 5න් ගුණ කරොත් 125ට 250ක් එකතු කරන්නේ. තුන්සිය 75යි. හරි. ඊළඟ 18 කියනවා AB සමානයිලු ACට මේක දිගට සමානයිලු AB සමාන්තරයිලු මෙයාට ECD කෝණය 35යි EDC 35යි 70යි නේ 70 කියන්නේ නම් මෙතන 110යි මෙතන එනම් කීයද 70යි නේ
මේ මාංශක එළියේ ඕනේ අපිට බලන්න ඊළඟ අහන්නේ මොකද්ද BCD මෙන්න මේක අහන්න හරි මේ දෙන්න සමාන්තර නොන්නෝ මෙසෙන් ඩබරෙන් කියනවා කීයක්ද මෙතන 70යි ගාන ඉවරයි මේ 70යි මේ දෙන්නගේ එකතුව 70ට සමාන කරන්න ඕනේ දැන මේයි මේ දෙන්නගේ එකතුවයි 180යි මෙයා මම x කියලා ගත්තොත් එන x ඒව 2x ධන 70 සමාන 180යි 70 කඩ වුණොත් 110යිනේ මෙතන 2x එන x කියන දෙකෙන් බෙදන්න ඕනේ 55යි හරි ඊළඟට එන්න ධර්මයේ හරි 19 මෙතන කියනවා x ධන y හොයන්න කියලා x ධන y හරි කොහොමද හොයන්නේ සමීකරණයේ විසඳීමකින් තොරව ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ සමගාමී සමීකරණ විදිහට යන්නේ නැල්ලු අහනවා කොහොමද කියලා දැන් බලන්න මේ දෙන්න එකතු වුණොත් 6ක් එනවනේ මේ දෙන්න එකතු වුණොත් 4ක් එනවා 6 4 කියන්නේ මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ අඩු කරලා බලමු මේකෙන් මේක අඩු කරොත් 2x 2x මේකෙන් මේක අඩු කරත් 2x වෙනවා 2y එහෙනම් 11ක් අඩු කරනවා කීයද ඍණ 4යි හරියට ලකුණු බලන්න බල ගොඩාක් වරද්ද ගන්න මේ ලකුණු වලින් හරි ඒතර මෙතන එකතු කරනවද නෑ මේක ඔක්කොම බෙදනවා දෙකෙන් මෙහත් බෙදනවා දෙකෙන් මෙහත් දෙකෙන් බෙදනවා ඇයි බෙදුවේ මේක හදාගන්න මේ මෙයාට මෙයා කැපුණාම කීයද x මෙයාට මෙයා කැපුණාම y මේක බෙදුවොත් ඍණ 2යි එහෙනම් උත්තරේ කීයද ඍණ 2යි ඍණ 20 ABCD සමාන්තර ආශ්‍රයයක් AOD ත්‍රිකෝණීය වර්ගඵලය ඒලු මෙන්න මේක ඒලු DOC කීයද බීලු එහෙනම් මේකේ වර්ගඵලය මතයි මෙතන වෙන්නේ මේකත් වෙන්නේ එහෙනම් කීයද වෙන්නේ 2a ධන 2b හරි 21 හරි R केंद्रीय कोणे A වූ केंद्रीय खंडයක වර්ගඵලය හා අපි යන ගමන් බලන්න මෙන්න මෙහෙම එකක් ඔන්නෝම තියෙන්නේ හරි R कोणे A මේකේ වර්ගඵලය මම දන්නවා කැපිටල් A කියලා හා තව හරි 2R ටික ලොකු එකක් 2R कोणे A බෙදීම 2යි චූටි එකක් ඈ A බෙදීම 2යි මේකේ
මේකේ එක කියන්න මේක දෙක කියන්න වර්ගඵල අතරද අනුපාතය යන්නේ. එහෙනම් ලියන්න පුළුවන් ඒක කවුද? වර්ගඵලය වෙන්නේ 5r වර්ගය. මෙන්න මේකට දැම්මොත් කවුද එන්නේ? 360න් θ. θ කීයද? sorry. දෙකට දැම්මොත් කීයද එන්නේ? 5r වර්ගයේ 360න් θ. θ කියන්නේ මේ බෙදීම 2යි. හරි. එහෙනම් මේකට ආදේශ කරමු. 5 ආදේශ කරන්න එපා. 5මයි. r කියන්නේ මේකේ r වර්ගයමයි. මෙතන 300ට ලියන්න ඕනේ නැහැ. දෙකම එකයිනේ. මේකේ තේරුනේ 5 2r නේ මේකේ වෙන්නේ. 2r වර්ගය. ගුණ කිරීම ඒ බෙදීම 2යි. හරි. දැන් මොකද කොහොමද දැන්? එහෙනම් ඒක ඒ දෙක මෙතන ගන්නවා 5 වලට 5 කපන්න පුළුවන් r වර්ගයට මේක r වර්ගයට r වර්ග කපන්න පුළුවන් මෙතන 4යි r වර්ගය. එහෙනම් මෙතන a ඉතුරු වෙනවා. මෙතන 4යි ඒ බෙදීම 2යි. මේකට කපන්න පුළුවන් 2යි. මෙයාට මෙයා කපන්න පුළුවන්. එහෙනම් දෙකෙන් එකයි අනුපාතය කොහොමද ලියන්නේ? ඒක අනු ඒ දෙක කොහොමද ලියන්නේ? මෙයා එකයි මෙයා දෙකයි. දෙක. මෙන්න මේ වර්ග සමීකරණයේ එක් මූලයක් ඍණ 3 නම් අනෙක් මූලය කීයද කියලා අහනවා. එහෙනම් මේක ගන්න පුළුවන් කවුද? 6යි x වර්ගය. මෙතන ගුණ නම් 6 කොහොමද ගන්නේ? 3 වරක් 2. මැද හරි. මැද වෙන්න ඕනේ කීයද? 5ක්. එහෙනම් මේ දෙන්නම ධන. මෙයාටත් x මෙයාටත් x. එක් මූලයක් ඍණ 3යි නම් එහෙනම් අනෙක් මූලය කීයද? මේක එකක් එන්නේ කවුද? x ධන 3යි. අනිත් එක සාධක x ධන 2යි. මෙයාගේ මූලේ ඍණ 3 වෙන්නේ. එහෙනම් මෙයාගේ මූලේ කවුද වෙන්නේ? ඍණ 2 වෙන්නේ වෙයි. නේ? ඕවා ගැන මම ඊට කලින් ගොඩක් ප්‍රශ්න කරලා තියෙනවා. අපේ පන්තියේ ළමයි දන්නවා. හරිනේ? ඒගොල්ලෝ මේව ස්පියාන හදනවා. ඊළඟ 23 O කේන්ද්‍රය වන වෘත්තයේ AB විස්කම්භයක්ලු. මේ විස්කම්භය නම් මේ කෝණේ කීයද? මේක අංශක 90ක් වෙනවා. දැන් මෙතන 52ක් තියෙනවා. එහෙනම් මෙතන කීයද එන්නේ? 90න් අඩු කරන්න 52ක්. 8යි. එතන 6 වෙනවා. එතකොට 6 8යි 9 4යි. 30යි. 38යි. හරි. එහෙනම් මේක හැල කීයද? 38. මෙතන තියෙන තරය මෙතන තියෙන තරය මේ දෙන සමානයි. 52 නම් මෙයත් 52යි. අහන්නේ මොකද? මෙන්න මේ ඒ කෝණය අහන්නේ. ලේසියිනේ. මේ 90යි මෙතන 52යි. මෙයා ඒ කෝණය දාගමු x කියලා. ලියමු. 90 ධන 52 ධන x සමානයි 180. මේ දෙන එක දුන්නාම 2යි 14යි. ධන x සමාන 180යි. එන x කියන්නේ 180න් අඩු කරනවා 142ක්. එහෙනම් 8යි 38යි. බලන්න උඩට යන්න ඕනද කියලා ඔබ. මේ දෙකත් සමානයිනේ. මෙයා 38 නම් මෙයාත් එහෙනම් 38යි. ඉවරයි වැඩේ. එච්චර යන්න ඕනේ නැහැ නේ. ඒ කියන්නේ ගණන් හදන ක්‍රම තියෙනකොට. හරි. හරි ඊට පස්සේ එන කවුද? AB කුලක දෙකක්ලු NA තියෙනවා NB තියෙනවා NA මේලේ B තියෙනවා NA ඡේදනේ B හන්නේ. එන පොඩි සූත්‍රයක් තියෙනවා කවුද? N A මේලේ B සමානයි NA ධන NB ඍණ N A ඡේදනේ B. ආදේශ කරන්න. මෙයා 15යි මෙයා 10යි මෙයා 13යි ඍණ n ඒ ඡේදනය
B. අපිට මෙහානේ ඕනේ මේ පැත්තට ගේන්න. ඒතර ලකුණත් එක්ක නැති වෙනවා. හරි. එහෙනම් n ඒ වේදය ඡේදනය B. මේ දෙන එකතු වෙනවා 23යි. 15 මේ පැත්තට යනවා කියන්නේ ඊට 15ක් වෙනවා. එහෙනම් 23න් 15ක් කඩුණොත් 8යි. එහෙනම් n ඒ ඡේදනය B කියන්නේ 8යි. එහෙනම් 25. සිසුන් 15 දෙනෙකුට හැගීමකදී ලැබුණු ලකුණු සමූහය උපකල්පිත මධ්‍යයන්ගේ 65කි. ලෙසලකූ විට අපගමනයන්ගේ එකතුව 90ක් වේ. සිසුන්ගේ මධ්‍යයන්ය සොයන්න අපි දන්නවා මධ්‍යයන් හොයන සූත්‍රයේ මධ්‍යයන්ය සමානයි උපකල්පිත මධ්‍ය අගය ධන සිග්මා fd විදීම සිග්මා f මධ්‍යයන්ය හොයන්න මෙතන කීයද 65යි ධන අපගමනයේ 90යි සිසුන් 15යි 15 90 බෙදුවාම කීයද 15 90 බෙදුවාම 4යි ඈ ඔව් sorry 6යි 6ක් එනවා මෙතන එහෙනම් කීයද 71යි මධ්‍යයන්ය කියන්නේ කීයද මධ්‍යයන්ය සමාන 71යි හරි දැන් මම ප්‍රශ්න 25ක් කතා කරා ඔයාලට සරලව කතා කරා මම දැක්ක විනාඩි 50ක් යනවා මේකේ සාකච්ඡා කරන්න. හරි. සාමාන්‍ය දන්නවනේ ඒ කොටසට දෙන්නේ කීයද ලකුණු? මේ බලන්න. මේ ප්‍රශ්න 25යි. ලකුණු දෙක ගානේ 50ක් එනවා. ලකුණු 50යි විනාඩි 50ක් යනවද දන්නවද? විනාඩි 50ක් යනවා හිත කල්පනා කරන දැක්කකම හදාගෙන යන්න ඕන. පේපර් එකට පැය දෙකයි දෙන්නේ මේ කොටසට. ඒකේ තව ප්‍රශ්න පහක් එහෙමම තියෙනවා මේ දෙක මේක දෙක තුන හතර පහ තේරෙනවද? පාලියෙන්නත් උනේ තව පැයකින් ලියන්න නේ මේකට ටිකක් වෙලා යනවා මේක ප්‍රශ්න වැඩි නේ දෙයිවට හුරු වෙන්න ඕනේ මේකේ හදා ගන්න ඕනේ ගොඩක් ළමයිට මේක පැය පහක් විතර තිබ්බොත් ලියනවා ළමයි එහෙම දෙන්නේ නැහැ නේ තනි පේපර් එකට විතර පැය පහක් මුළු කොටමනේ පැය පහක් දෙන්නේ නේ එතකොට ඔයාලා හොඳට කැපවෙලා වැඩ කරන්න මේ දෙවෙනි වාරේ භාගය තුන්වෙනි වාරේ භාගයට ඊට වඩා තව තියෙනවා හරි මේකේ සරල ක්‍රමයක් තියෙනවා තව සමහර ළමයිට මේව තේරෙනවා සමහර ළමයි තාමත් දන්නේ නැහැ පව් ලංකාවේ සාමාන්‍ය 100ට 60 70 අතර තමයි ලංකාවේ මේ විභාගයේ සමත් වීම ප්‍රතිශතය. ඉතුරු කට්ටිය ඔක්කොම ෆේල් වෙනවා. හරි ගණිතය අසමත් වෙනවා. 60ටත් අඩුයි සමහර වෙලාවට. හරි. එහෙන් බැලුවොත් ඉතරේ අසමත් වෙන සෑම ළමයෙක්ම සමාජයෙන් කොම් කරනවා. නේ? සමහර උඩ යනවා. ලංකාවේ තියෙන ප්‍රශ්නේ මේ හොඳට ඉගෙනගෙන A level කරලා හරි යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඩිග්‍රී එකක් අරගෙන මොකද කරන්නේ යන්න ජොබ් නැහැ හරි ජොබ් එකට ගියත් සැලරි නැහැ නේ සැලරි අඩුයි මේ මාසමත් වෙලා තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන මේගොල්ලෝ ලංකාවේ ඉඳගෙන උගුල්ල ඉන්නවා මේගොල්ලෝ නේ සමහර මේගොල්ලෝ අපි කියන මේවා ලෙව කන්නේ කැමයක් ගත්තොත් ලෙව කන්න වෙන්නේ මේගොල්ලෝ හොඳට කන්න පුළුවන් කට්ටිය නේ ඒකේ තියෙන වැඩේ වෙන පිටරටකට ගියොත් මේක අනිත් පැත්ත ජොබ් එකක් කරගෙන හොඳ ඩිග්‍රී එකක් කරගෙන ජොබ් එකක් හොඳ ඩිග්‍රී එකක් තියෙනවා කියන උත්ත ජොබ් එකක් දෙන්න එතකොට මේගොල්ලොත් එක්ක සතුටුත් සෑහෙන පඩි ප්‍රමාණය මේගොල්ලෝ හරි සතුටින් ජීවත් වෙනවා මම කියන්නේ ලංකාවේ යන්න කියලා මේක අපි ඔක්කොම එකතු වෙලා කොට දාන්න ඕනේ හරි මෙන්න මේ නම්බර් එක මගේ තියෙනවා WhatsApp නම්බර් එක හරි මොනවද තියෙනවනම් මේකට මෙසේජ් එකක් දාන්න
විභාගය මොනවාරි අවුලක් තියෙනවා නම් කියන්න. හරි. අපේ ක්ලාස් වලට ඕන ජොයින් වෙන්න. මෙසේජ් එකක් දාන්න මේ මාස 4 අනිවාර්යයෙන් ඒකට A+ එකට යන්න උදව් කරනවා. හරි. W ඉන්න ළමයා S එකෙන් උඩ මට්ටමකට C ඕක ගෙන්නන්න මම බැඳෙනවා මේ ඒගොල්ලෝ. හරි. බැඳී සිටින්න. පුළුවන් නම් ඔයගොල්ලෝ ජොයින් වෙන්න කතා කරගන්න. හරි. එහෙනම් අපි කියනවා